මම අද කතා කරන්නේ normally BMT coins 5ක් ලබා ගන්න පුළුවන් විදිහක් ගැන. ඔයගොල්ලෝ දන්නවා මේ විදිහේ BMT coin එක න 0.109ක්. ඒ කියන්නේ BMT coin 5ක් කියන්නේ USD 0.5කට වඩා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද normally BMT coins ලබා ගන්න කියලා. ඕගොල්ලන්ට පේනවා අද ආපු අලුත්ම coin එක තමයි BMT Binance එකේ learn and earn කියන option එකේ. අපි දැන් බලමු කොහොමද normally BMT coins 5ක් ලබා ගන්න කියලා. මම ක්ලික් කරනවා start earning කියන එක. ඔයගොල්ලන්ට පේන මෙතන තියෙනවා start quiz කියලා. ඔයා ඒක සිලෙක්ට් කරන්න. දැන් ඔයාලට තියෙන්නේ මේ ප්‍රශ්න ටිකට හරියට answers ලබා දෙන්න. අපි දැන් බලමු කොහොමද හරියට answers ටික ලබා දෙන්නේ කියලා. හරි ඔයගොල්ලෝ දැක්කම ප්‍රශ්න 10ටම answers ලබා දුන්නා. හරි ඔයගොල්ලෝ දැක්කා මම ඒක කම්ප්ලීට් කළා. මම දැන් ක්ලික් කරනවා revert history කියන එක. හරි ඔයගොල්ලන්ට පේනවා revert history කියන option එකේ මම කම්ප්ලීට් කරලා තියෙන්නේ. එයාලා මෙන්ෂන් කරලා තියෙනවා time duration එක දවස් 150ක්. ඒ කියන්නේ දවස් 150ක් මේ coin එක hold වෙනවා. දවස් 150ක් ගියාට පස්සේ ඒ coin එක ඔයාලට පුළුවන් USDT විදියට convert කරගන්න. ඕගොල්ලන්ට පේනවා මම මීට කලින් කරපු coins තමයි banana S31, Sol, USDC ආවා. මේ වගේ මම coins කීපයක්ම කළා. මේක තමයි procedure එක. මොකද ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔයා Binance එකේ learn and earn කියන option එකේ claim කරන coins එන්නේ Binance එකේ මේ earn කියන option එකට. ඊට පස්සේ දවස් 150ක් ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඒ coins spot එකට අරගෙන ඒවා sell කරගන්න USDT විදියට. ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙන අවා කියන coin එක මේදි දවස් 132ක් කම්ප්ලීට් වෙලා තියෙන්නේ. තව දවස් 18ක් ගියාට පස්සේ මේ coin එක මට පුළුවන් ස්පොට් එකට අරගෙන USDT විදියට කන්වර්ට් කරගන්න. මෙන්න මේ සම්බන්ධව මොහොයි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් කරොත් අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම තමයි ඔයා තාමත් මම ෆලෝ කරලා නැත්නම් අනිවාර්යෙන් ෆලෝ කරන්න. මම ඉස්සරහට මේ වගේ අලුත් වීඩියෝස් ගෙන බලාපොරොත්තු වෙනවා.